ඇල්ල වැලවාය ප්‍රධාන මාර්ගයේ ඇල්ල ප්‍රදේශයේදී අනතුරට ලක් වූ බස් රථය තංගල්ල නගර සභාවේ සේවකයන් පිරිසක් ගමන්ගත් එකක් බව පොලිසිය පවසනවා. ඔවුන් ඇල්ල ප්‍රදේශයේ චාරිකාවකට පැමිණ ආපසු යමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. එම අවස්ථාවේ බස් රථයේ පුද්ගලින් 30ක් පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ. බස් රථය අඩි 200ක් පමණ වූ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය පවසන්නේ. බදුල්ල රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍ය සහ හෙදි කාර්ය මණ්ඩලය අනතුර සිදු වූ ස්ථානයට ළඟා වී තිබෙනවා. තුවාලකරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වනවා. ඊට පොලිසිය, හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිටිනවා.